Hi guys, welcome back to our YouTube channel. Hello guys, කොහොමද ඉතින් අපි කාලෙකින් හම්බ වෙන්නේ. අද අපිට ස්පෙෂල් දවසක්. අපි යනවා මගේ හොඳ යාළුවෙක්ගේ wedding photo ceremony එකකට. ඉතින් අපිට ඊට වඩා ස්පෙෂල් මොකද අපි දෙන first time ශ්‍රී ලංකන් විදියට අඳින්නේ. ඉතින් wife අඳිනවා ඔසරිය මම national එක. ඉතින් බලමු කොහොමද අපි දවස ස්පෙන්ඩ් කරන්නේ කියලා. තව පොඩි විශේෂ දෙයක් තියෙනවා. එයාගේ photo ceremony එකේ table එක set up කරන්නේ මම. ඉතින් බලමු කොහොමද අපි ලස්සනට දවස ගෙවන්නේ කියලා. Hello guys, ඉතින් දැන් වෙලාව 7:22යි. අපි පොඩ්ඩක් පරක්කුයි. අද මගේ කොණ්ඩේ හදන කෙනා ටිකක් පරක්කු වුණා එතනට එන්න. ඉතින් අන්දිලවත් ලස්සන ඩ්‍රෙස් කරලා තියෙනවා අද. ඉතින් හරිම එක්සයිටඩ්. ඉතින් අපි දැන් 7:45 විතර වෙද්දී එතනට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් බලමු කොහොමද අපි දවස ගෙවන්නේ කියලා. මේ හදලා දැන් දැස පායලා තියෙන්නේ ෆොටෝ ටික එළියට ඇදලා තියෙන්නේ ඩියුරිෂිදයෙන් ඉන්න ගමන් ඉන්නේ අපි ආසාවෙන් ඉන්න යා බලන්න ඔයාලත් එන්න රයිට් එක ඔයා කිව්වේ නේද ඩියුරිෂි කවුද? ඉතින් guys මම ඔයාලට කියන්න බැලුවා ගියා ඇයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඩියුරිෂි කියන්නේ මගේ ඕස්ට්‍රේලියාවේ හොඳම යාළුවෙක්. මගේ දුකට සැපට දෙකම හොඳම යාළුවෙක්. ඉතින් එයාගේ ස්පෙෂල් දවසක් අද මෙතන ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයා එනකම් අපි බලාගෙන ඉන්නවා. පළවෙනි කාරණාව තමයි අපි මේ දේවත්වයෙන් සැලකෙන නිසාවෙන් දෙවෙනි කාරණාව තමයි ඈත අතීතයේ යම් සිලක් වහපත් වෙන රන් ඉක්මයි නිල්නුවන් පිම්බරයි රෝසතොල් ලස්සනයි මහන්සියේ ඔබ නිල් ආසවගේ
අහස පිපිතු දෙව්ලියේ සයුර කැලඹූ කිඳුරියේ මගේ රත්තරන් ඔබ මිනි පහන වගේ තේ දුන්නේ නැගියාවේ මමයි මද පවනේ වෙලියාවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සත්තකයි ඔබ මගේ අත්මයි. Hi guys. Hi guys. ඉතින් ඔක්කොම වැඩ ටික ලස්සනට තිබ්බා. අපිට පුළුවන් විදිහට අපි හිරුෂිට හෙල්ප් කරා. හිරුෂිට ලස්සනට හැමදේම ඕගනයිස් කරලා තිබ්බා. ලස්සන කපල් එකක්. ලස්සන bride කෙනෙක්. රයිඩ් කෙනෙක්. ඉතින් මේ පේනවනේ බඩුත් ඔක්කොම අරගෙන ආපහු යන්න ලෑස්ති. ඉතින් ඔහොම තමයි අපේ පෝරුව සර්මනි එක හිරුෂිලාගේ තිබ්බේ. ඉතින් අපි තවත් බ්ලොග් එකකින් හම්බ වෙමු. ඔව්. तेरी कुड़माई के